අද වීඩියෝ එකෙන් ගේන්නේ ඔයාගේ මෙන්න මෙහෙම තියෙන නොයිස් එක මෙන්න මෙහෙම අයින් කරන හැටි. දැන් ඔයාලට පේනවා ඉතින් නොයිස් එක අයින් වෙලා තියෙනවා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම equalizer APU එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා යන්න ඕනේ RN noise suspension VST plugin එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට ඔයා යන්න ඕනේ මෙන්න මෙතනට ගිහිල්ලා ඉතින් win RN noise suspension.zip කියලා අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මම කලින්ම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන එක අපි දැන් බලමු ඒක ඉන්ස්ටෝල් කරගන්න විදිය කොහොමද කියලා. මුලින්ම මම equalizer APU එක ඉන්ස්ටෝල් කරනවා. මම මෙතන automatic update off කරගන්නවා. මොකද ඒක අපි වැඩක් කර ඉද්දී automatic update එක ගියොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔයාගේ mic එකට අදාළ driver එක select කරන්න ඕනේ. ඔයාගේ drivers මෙතනින් select කරලා අදාළ දැන් මගේ තියෙන Realtek එක select කරාම හරි. ඊට පස්සේ okay හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ රීස්ටාර්ට් කරගෙන දැන් අපි equalizer APU එක ඕපන් කරගමු. මම සර්ච් කරාම equalizer APU configuration editor කියලා එනවා. ඒක ඕපන් කරගන්න. ඔයාලා කලින් ඇඩ් කරපු device එක වැරදි නම් ආපහු ඇඩ් කරගන්න පුළුවන් මෙතන yes කරලා හරියට ඇඩ් කරා නම් no කරන්න. ඊට පස්සේ මෙතන config file එකක් තියෙනවා. ඒ config file එකේ වගේ මෙහෙම ඇඩ් වෙලා තියෙනවා නම් ඒක remove කරගන්න ඔක්කොම. තියෙන ඔක්කොම remove කරන්න. ඊට පස්සේ ඔයාලා check කරගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ ඔයාගේ device එක ඇඩ් වෙලා නම් මෙන්න මෙතන මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕන දෙයක් තමයි මේ config එකට ඔයාගේ device එක ඇඩ් කරගන්න එක. මෙන්න මෙහෙම ඇඩ් කරගන්න පුළුවන් ඔයාගේ device එක. මෙතනින් select to all device කියන එක අයින් කරලා මෙන්න මෙතනින් ඔයාගේ අදාළ device එක විතරක් ඇඩ් කරගන්න. ඇඩ් කරලා ඕකේ කරා. ඊට පස්සේ අපි ඇඩ් කරගන්න ඕනේ VST plugin එක. ඊපස්සේ මෙතනින් ගිහලා VST plugin එක ඕපන් කරගන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරගත්ත win RN noise zip file එක ඔයා මෙතනට unzip කරගන්න. ඊපස්සේ ඒක ඇතුලේ තියෙනවා VST කියලා plugin එක. ඔයා මේ plugin දෙකම මෙන්න මෙතනට copy කරගන්න. ඔයාලා මේ මැදලා දාන්න පුළුවන්. දැන් කලින් මම copy කරගෙන තියෙන්නේ. ඔන්න copy කරගත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ device එකට අදාළ මෙන්න මෙතන තියෙනවා from device stereo කියලා. එතන බලන්න ස්ටීරියෝද මොනෝද තියෙන්නේ කියලා. එතන ස්ටීරියෝ තියෙනවනේ ස්ටීරියෝ එක දෙන්න මොනෝ නම් මොනෝ එක දෙන්න. දීලා ඕපන් කරන්න. ඊට පස්සේ ඔයා යන්න ඕනේ ඕපන් පැනල් එකට. ඊට පස්සේ ඕපන් පැනල් එකට ගියාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ පැනල් එක. මේකේ තියෙනවා voice activity detection threshold කියලා. කියන්නේ මේ පළවෙනි එක. මෙන්න මෙතන ඔයාගේ voice එක active වෙන තැන මෙන්න මේ තැන set කරගන්න ඕනේ හරියට. මේක ඔයා සාමාන්‍යයෙන් 60ක් තියන්න. මේක 60ක් තියලා වැඩ කරන්නේ නැත්නම් ඔයා පොඩ්ඩක් මේක අඩු කරන්න. එම 40ට විතර දාලා බලන්න. ඒ 40 විතර දාලා බලන noise එක ආවොත් ඔයා මේක පොඩ්ඩක් වැඩි කරගන්න. මේක වැඩි ගන්නට හදාගන්න මේක අඩු වැඩි කරලා. හරි ප්‍රමාණයට. ඔයා ඉන්න තැන සද්ද වැඩි නම් මේක වැඩි කරන්න ඕනේ. ඔයා ඉන්න තැන සද්ද අඩුයි නම් මේක අඩු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් 60 විතර වගේ ඔන්න තියෙන ගානම මම තියනවා. මෙතන automatic apply දාලා ඕකේ කරන්න. දැන් අපි චෙක් කරලා බලමු මේක වැඩ කරනවද කොහොමද කියලා.
දැන් කිසිම නොයිස් එකක් ඇහෙන්නේ නැහැ. දැන් අපි ප්ලගින් එක ඕෆ් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේක නොයිස් එක ඇහෙනවා. ඉතින් ප්ලගින් එක ඔන් කරන්න යන්නේ. දැන් නොයිස් එක නැතුව ගිහින්. කිසිම නොයිස් එකක් ඇහෙන්නේ නැහැ. කවුරුත් වුණා දාලා චෙක් කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ වැඩේ හරි. අපි යන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි.